කවුරු හරි කෙනෙක් ඔයාව පල්ලෙහාට දාලා කතා කරනවා නම්, එහෙම නැත්නම් අපි කිව්වොත් ඔය මෝඩයට දාලා කතා කරනවා වගේ සිටුේෂන් එකක් ආවොත්, එන්න ඒ වගේ වෙලාවට ඉංග්‍රීසි වලින් දෙන්න පුළුවන් රිප්ලයි එකක් තමයි අද බලන්න යන්නේ. එහෙම වෙලාවට ඔයාට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. Don't talk to me like I'm an idiot, okay? Don't talk to me like I'm an idiot, okay? Don't talk to me like I'm an idiot, okay? දැන් බලමු මේ ෆ්‍රේස් එක පාවිච්චි වෙන උදාහරණයක්. අපි හිතමු මොකක් හරි ගෲප් වර්ක් එකක් කරන ගමන් ඉන්නේ. ඒකේ එක සමාජිකයෙක් ඉන්නවා. එයා හරිම රූඩ්. එයා කියනවා ඔයාට ඔයා මේක කරන්න දන්නේ නැහැ. ඒක දෙන්න මං කරන්නම් කියලා. You don't even know how to do this. Give it to me. and මෙතනදී ඔයා දන්නවා දැන් එයාගේ අරමුණ තමයි ඔබ පල්ලෙහාට දාන එක. එහෙමත් නැත්නම් මෝඩයට දාලා කතා කරන එක. අන්න එතෙන්දී ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. Don't talk to me like I'm an idiot. I know what I'm doing. මට මෝඩෙක් වගේ කතා කරන්න එපා. මම දන්නවා මම කරන දේ. ඉතින් මේ විදිහේ රිප්ලයිස් ප්‍රැක්ටිස් කරලා තියාගන්න එක හැමෝටම උදව් වෙයි. ඒකට මේක අද අලුතින් ඉගෙන ගන්න එකක් නම් කීප සැරයක් බලලා කීප සැරයක් කියලා ඔයාගේ සාමාන්‍ය කතා කරන වේගයෙන් කියන්න පුළුවන් වෙන ගානට ප්‍රැක්ටිස් කරන්න. ඉංග්‍රීසි කියන්නේ ස්කිල් එකක් නිසා ඔයගලන්ට ඉංග්‍රීසි වැඩි දියුණු කරගන්න ඕන නම් හැමදාම ප්‍රැක්ටිස් කරන්න. එකක් හරි කමක් නැහැ. හැබැයි ඒක හරියටම තේරුම් ගන්නකම් සාමාන්‍ය වේගෙන් කතා කරන්න පුළුවන් වෙනකම් ප්‍රැක්ටිස් කරන්න. ඉදිරියට දාගෙන lessons බලන්න Excel English YouTube channel එක follow up කරන්න. Thank you.